පළවෙනිම පොටෙන්ෂල් එක තමයි මම කිව්වේ සෝලාර් වල තියෙන පොටෙන්ෂල් එක. අපි ගිය අවුරුද්ද විතරක් ආසන්න වශයෙන් මෙගාවොට් 1000ක් විතර ප්‍රමාණයක් අපේ සිස්ටම් එක ඇතුළට අරන් තියෙනවා. මෙගාවොට් 1000ක් විතර. මම හිතන්නේ මේ අවුරුදු 10 15 ඇතුළතදී එක අවුරුද්දක වැඩිම ප්‍රමාණයක් සිස්ටම් එකට ඇතුළට ආපු අවුරුද්ද මම හිතන්නේ ගිය අවුරුද්ද වෙන්න ඕන කියන එක මගේ මතකය අනුව අනිවැරදි නම්. ඉතින් 1000ක් විතර අපි අරන් තියෙන. ඒ කියන්නේ අපි කවදාවත් සෝලාර් ඩිස්ප්‍රොමෝට් කරලා නැහැ. ඒ වගේම අපි තවදුරටත් මම හිතන්නේ මේ අවුරුද්දේ තාසන්න වශයෙන් 700යි 1000යි අතර ප්‍රමාණයක් අපේ ග්‍රිඩ් එක ඇතුළට ඒවි කියලා හිතනවා සෝලාර්. ඉතින් අපි ඒ සෝලාර් පිළිබඳව ලොකු විශ්වාසයකින් ඉන්න අපේ රටේ පොටෙන්ෂල් එක පිළිබඳව. එතෙන්දී එන අනිත් තර්කේ තමයි අපි සෝලාර් වල ටැරිෆ් එක ෆීඩින් ටැරිෆ් එක හරිය අපි දෙන ටැරිෆ් එක හරිය අඩු කරා කියන එක. ඉතින් අපි හිතනවා ඒක අඩු කරන්න ඕන කියන එක. මොකද පළවෙනි හේතුව තමයි පහුගිය අපේ ක්‍රයිසිස් එක කාලේ රුපියල් 37ට වගේ මුදලකට එක යුනිට් එකක් විකුණන්න ලෑස්ති කරලා තිබුණා අවුරුදු 20කට. ඉතින් මම හිතනවා ඒ කාලේ රේට් එක හරිය වෙන්න පුළුවන්. ඒත් ඒක අවුරුදු 20කට දෙන එක අපි හිතන්නේ ඒක සම්පූර්ණයෙන් වැරදි කියන එක. මොකද දැන් වෙනකොට අවුරුදු 5ක රිටර්න් පීරියඩ් එකට ගණන් හැදුවත් රුපියල් 20කට වඩා අඩු මුදලකට හොඳ බිස්නස් ඔපචුනිටි එකක් ඕන එක්කෙනෙක්ට ගන්න පුළුවන් එකක් අවුරුදු 20කට දීම තුලින් වෙන්නේ අපේ රටේ ජනතාවට අඩු මුදලට විදුලිය ලබා දීමේ හැකියාව අපට නැති වෙන එක. ඉතින් අපි හිතනවා මේ කාලෙන් කාලයට අනුව එන රේට් එක අනුව අපිට රේට් එක ඩිසයිඩ් කරන්න පුළුවන්. ඒත් කවදාවත් ඒක ඩිස්ප්‍රොමෝට් වෙන විදිහේ රේට් එකක් දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි හිතනවා දැනටත් අපිට ලොකු ඉල්ලීම් තියෙනවා විශාල ප්‍රමාණයෙන් ඉල්ලීම් තියෙනවා දැන් තියෙන රේට් එකට සෝලාර් හදන්න. ඒතකොට අපි හිතනවා ඒක කස්ටමර්ට ඒ වගේම මේක හදන ආයෝජකයාට ඒ වගේම රටට ඒ තුනටම හිතකර විදියට ඒ ප්‍රයිසස් තීරණය කිරීම තමයි වඩාත්ම වාසිදායක වෙන්නේ කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ පටන් ගන්න විශේෂයෙන්ම මේ ප්‍රොජෙක්ට්ස් විදියට feasibility report සරව මේවත් එක්ක පටන් ගන්න අපේ රටේ දැනට තියෙනවා මෙගාවොට් එකක දෙකක ෆ්ලෝටිං සෝලාර් ඉඩම් ප්‍රශ්න ගැන කතා කරපු හින්දා මම ගොඩක් කතා කරන්න හිතුවේ මේක. අපේ රටේ ඉඩම් උපයෝගී වෙන අවස්ථාවලදී තමයි ගොඩක් වෙලාවට අපි සෝලාර් වලට යන්න කියලා හිතන්නේ. ඒත් සමහර වෙලාවට සෝලාර් ෆාම්ස් ගහලා තියෙනවා සංවේදී කලාපවල. විශේෂයෙන්ම රජයේ සමහර තීරණ හින්දා වනජීවි එහෙම නැත්නම් වන සංරක්ෂණ කලාපවල වලත් ගොඩක් වෙලාවට සෝලාර් ෆාම්ස් ගහලා තියෙනවා. අපේ අවශ්‍යතාවයට ගහන්න ඕන එපා කියන එක නෙමෙයි. ඉතින් අපිට තියෙනවා ඊට වඩා පොටෙන්ෂල් එකක් විශේෂයෙන්ම අපේ රටමැද තියෙන ගොඩාක් වැව් තියෙනවා. අක්කර ගානක් පෘෂ්ඨ වර්ගඵලයේ තියෙන ගොඩක් වැව් තියෙනවා. ඉතින් අපි හිතනවා මේ ෆ්ලෝටිං සෝලාර් කන්සෙප්ට් එක හින්දා අපේ ඉඩම් පාරිභෝජනය හොඳට සිද්ධ වෙයි කියන එක. වෙනත් කාර්යයන් වලට ගන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් රන්දිනිගල වගේ සමහර ජලාශ තෝරාගෙන තින මේ අවස්ථාවේදී මේ ෆ්ලෝටිං සෝලාර් ප්‍රොජෙක්ට්ස් වගේක් කරන්න. ඉතින් අපිට විශේෂයෙන්ම කොරියානු රාජ්‍ය වගේ රාජ්‍යයන් කිහිපයක් අපිට දැනටත් ADB එක, AIIB එක දැනටත් අපිට ඒගොල්ලන්ගේ ග්‍රීන් ලයිට් එක පෙන්නලා තිනවා මේකට අදාළ සමහර දේවල් ග්‍රාන්ට් එකක් විදිහට අපිට කරලා දෙන්නම් කියලා. ඉතින් අපි හිතනවා මේ ෆ්ලෝටිං සෝලාර් වලින් තවත් පිම්මක් අපිට යන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මේ ඉඩම් ප්‍රශ්න වලටත් මම හිතන්නේ ඒක යම්කිසි විසඳුමක් වෙයි කියන එක.